මෙවර 2020 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දින ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී නිමවට පත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනය කළා. ඒ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය පළමු කඩොල්ලට පන්දු 43කින් වේගවත් ලකුණු 98ක් එක් කළා. මෙවර ලෝක කුසලානේ පිට තරග තුනකදීම ලකුණු නොලබා දැවී ගිය සුපිරි ඉන්දීය පිතිකරු අභිෂේක් ශර්මා ඉතා විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙස පන්දු 21කින් ලකුණු 52ක් ලබාගෙන දැවී ගියා. ඉන්පසු පිටියට පිවිසි ඉෂාන් කිෂාන් තමන් ඉදිරියටත් ඉන්දිය කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකු ලෙස මනාව ඔප්පු කරමින් සංජු සැම්සන් සමග එක්ව දෙවන කඩුල්ලට ලකුණු 105ක් එක් කළේ පන්දු 48ක් පමණක් වැය කරමින්. මුල් තරග තුළ ලකුණු අතර නොසිටියත් ඉන්දියාවට අත්‍යවශ්‍යම වූ අවසන් තරග දෙකේදී වේගවත් අර්ධ ශතක දෙකක් රැස් කර ශතකය පේන මානයේදීම ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගිය සංජු සැම්සන් අවසන් තරගයේදීත් ශතකය පෙනී දැවී ගියේ ලකුණු 89ක් රැස් කර සිටියේදී සංජු සැම්සන් දැවී යන විට තරගයේ ආධිපත්‍ය තමන් සතු කර ගනිමින් සිටි ඉන්දියාව පන්දු වාර 15යි එක් පන්දුවක් තුළ කඩලු දෙකකට ලකුණු 203ක් රැස් කරගෙන සිටියා. තම දෙවැනි ඕවරේ පළමු පන්දුවෙන්ම සංජු සැම්සන්ව දවාගත් ජිමි නීෂම් එම පන්දු වාරයේම පස්වන පන්දුවට මෙතෙක් හොඳින් ලකුණු රැස් කර සිටි ඉෂාන් කිෂාන්ව ලකුණු 54කට දවා ගත්තා. ඉන් නොනැවතුණු නීෂම් ඊළඟ පන්දුවෙන්ම ඉන්දිය නායක සූර්යකුමාර් යාදව් පෙරලා ක්‍රීඩාගාරයට හරවා යවුවේ තරගයට නවසීලන්ත කණ්ඩායම නැවතත් ඇතුළත් කර ගනිමින්. පන්දු වාර 15කට කඩලු එකකට ලකුණු 203ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි ඉන්දියාව එක් පන්දු වාරයක් තුළ කඩලු 3ක් ලබා ගනිමින් ජිමි නීෂම් විසින් පන්දු වාර 16කදී ඉන්දිය ලකුණු පූර්ව 204කට කඩලු 4ක් ලෙස සනිටුහන් කෙරුවේ තරගය දෙපිලටම විවෘත කරමින්. නමුත් ඉන්දිය මුල් පෙළේ රිද්මය කිසි විටකත් නැති කිරීමට අකමැති වූ ශිවම් ඩුබේ සහ හර්දික් පාණ්ඩ්‍යා පන්දු වාර 20 අවසානයේ කඩලු 5කට ලකුණු 255ක් ලෙස දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ ඩුබේ වේගවත් ලකුණු 26ක් පන්දු 8කින් වාර්තා කරමින්. පන්දු යැවීමේදී ජිමි නීෂම් කඩලු 3ක් ලබා ගත්තත් ඔහු තම පන්දු වාර 4 තුළ ලකුණු 46ක් ඉන්දියාවට ලබා දුන්නා. සාර්ථකම පන්දු යවන්නා ලෙස නායක මිචෙල් සැන්ට්නර් පන්දු වාර 4 තුළ ලබා දුන්නේ ලකුණු 33ක් පමණයි. නමුත් එක් පන්දු වාරයක් පමණක් ක්‍රියාත්මක කර ලකුණු 5ක් පමණක් ලබා දුන් ග්ලෙන් ෆිලිප්ස් නැවත පන්දු යැවීමට කැඳ වූයේ නැත්තේ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක්. ඉන්දිය කණ්ඩායම ලබාගත් ලකුණු 255 2020 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණා. තවද ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තවමත් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ 2007 වසරේ කෙන්යාවට එරෙහිව කඩලු 6කට ලබාගත් ලකුණු 260 වාර්තාවයි. ඉන්දීය කණ්ඩායම ලබාගත් ලකුණු పూర్වයේ ආරම්භක පිතිකරුවන් ත්‍රිත්වයම අර්ධශතක ලබා ගැනීමද කැපී පෙනුණා. ලකුණු 256ක දැවැන්ත ලකුණු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තයේ පළමු කඩුල්ල ලකුණු 31ක් තුළ බිඳ වැටුනේ දකුණු අප්‍රිකාව සමග අවසන් පූර්ව තරගයේදී පන්දු 33කින් විශිෂ්ට ශතකයක් ලබාගත් නවසීලන්තයේ කොදු නාරටිය වූ ෆින් ඇලන්ව ක්‍රීඩාගාරයට හරවා යවමින්. එම කඩුල්ලත් සමගින් තරගයට අවතීර්ණ වූ ඉන්දීය පන්දු යවන්නන් පිළිවෙලින් රචින් රවීන්ද්‍ර ග්ලෙන් ෆිලිප්ස් සහ මාර්ක් චැප්මන්ව දවාගත්තේ ලකුණු 70ට කඩලු 4ක් ලෙස නවසීලන්ත ලකුණු පුවරුම දක්වමින්. ඉන් නොනවතුණු ඉන්දියානු පන්දු බලෑනිය
එතෙක් වේලාවක් මුළු ඉන්දියාවටම හිසරදයක් වෙමින් සිටිය පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ලකුණු 52ක් ලබා සිටි ආරම්භක පිතිකරු ටීම් සීපට්ව දරාගත්තේ නව ශ්‍රීලන්තය ඉතා අසේරු අඩියකට ඇද දමමින්. 6 වන කඩුල්ලට වේගවත් ලකුණු 52ක් එක් කළ නායක මිචෙල් සැන්ට්නර්ස් සහ ඩාලි මිචෙල් නව ශ්‍රීලන්ත කණ්ඩායම ඉහළින් ඔසවා තබන්නට උත්සාහ කළත් ඩාලි මිචෙල්ගේ කඩුල්ලත් සමග ලකුණු පූර්ව 124කට කඩලු 6ක් වූවේ මේවර ලෝක කුසලානයේ පහසද ඉන්දියාව දෙසට වැඩි බරක් නතු කරමින් එම කඩුල්ලේ අවසරයත් සමග නැවත තරගයට අවතීර්ණ වූ ඉන්දියාව පන්දුවාර 19ක් තුල නව ශ්‍රීලන්ත පිතිකරුවන් සියල්ලම ලකුණු 159කට සීමා කළේ ඉන්දිය ප්‍රේක්ෂකාගාරය ආමන්දානන්දයට පත් කරමින් පන්දු යැවීමේදී ජස්ප්‍රීත් බුම්රා කඩලු 4ක් ලබා ගත්තේ නව ශ්‍රීලන්තයට ලකුණු 15ක් පමණක් ලබා දෙමින්. තරගයේ 11 වෙනි පන්දුවාරයේ යවමින් සිටි ආශ්දීප් සිං ඩාලි මිචෙල් සමග දැඩි උණුසුම් තත්වයක් ඇති කරගත්තා. ඩාලි මිචෙල් විසින් ලොන් ඔන් වෙත පහලින් එල්ල කළ පහරක් නැවත ආපස්සට ආශ්දීප් සිං විසින්ම රැකගෙන එක එල්ලේම කඩුල්ලට එල්ල කිරීමේදී ඩාලි මිචෙල්ගේ ශරීරයේ තදින් වැදීමට ලක් වුණා. ඒ අවස්ථාවේ කෝපයට පත මිචෙල් ආශ්දීප්ට බැන වදින උණුසුම් තත්වයක් දක්නට ලැබුණා. කෙසේ නමුත් පිටියේ විනිසුරුවරුන් සහ ඉන්දිය නායක සූර්යකුමාර් යාදව මැදිහත් වී තත්වය පාලනය කිරීමට සමත් වුණා. නමුත් අවසානයේදී මිචෙල් සහ ආශ්දීප් සිං අතට අත දෙමින් තම සුහදත්වයද ප්‍රකාශ කරනු දක්නට ලැබුණා. සියල්ල සිදු වී අවසන් වෙද්දී ඉන්දිය කණ්ඩායම ලකුණු 96ක දැවැන්ත ජයක් අවසාන මහ තරගයේදී ලබා ගත්තා. ඒ විශිෂ්ට ජයත් සමග 2026 T20 ක්‍රිකට් ලෝක කුසලානයේ පහස ඉන්දියාව විදිමින් ජය තහවුරු කළ අතර ඔවුන් තුන්වෙනි වරටත් T20 ලෝක කුසලානයක පහස ලබා ගත්තා. තරගයේ වීරයා ලෙස පිතිකරුවන්ට කවදත් හිසරදයක් වූ ජස්ප්‍රීත් බුම්රා දිනාගනිද්දී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ ඉන්දිය සුපිරි ආරම්භක පිතිකරු සංජු සැම්සන් විසින්ය.